තෙරුවන් සරණයි දරුවනේ. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයට අදාළව බෞද්ධ සංස්කෘතිය පොතේ එන පාඩම් කීපයක්. මම කලින් ඔයාලට ප්‍රශ්න වගේක් සාකච්ඡා කරන්න යෙදුණා. ඒ ටිකත් හොඳින් අධ්‍යයනය කරන්න. අද අපි වෙනත් කොටසකට අවධානය යොමු කරමු. පහුගිය දවස් ටිකේ අපට හරියට පාඩම් ටික කරගන්න බැරි වුණා. අද අපි බලමු බෞද්ධ චිත්‍ර කලාව. අද අපි කතා කරන්න යන්නේ බෞද්ධ චිත්‍ර කලාව සම්බන්ධව. පොඩ්ඩක් ඉන්න දරුවනේ අපි බලමු. චිත්‍ර කලාව. 11 වෙනි පාඩම බෞද්ධ චිත්‍ර කලාව තමයි අද අපි කතා කරන්න යන්නේ. අනුරාධපුර යුගයේ පිටුසිතුවම්. ලංකාවට බුදුදහම එන්නට පළමුවද මෙරට චිත්‍ර කලාවක් තිබෙන්නට ඇත. මොකක්ද කියන්නේ? ලංකාවට බුදුදහම ව්‍යාප්ත වෙන්න කලින් චිත්‍ර කලාවක් තිබුණා කියලා හිතනවා. මෙකලත් පවත්නා බලි චිත්‍ර කලාව එම ආදී දේශීය චිත්‍ර කලාවෙන් පැවතෙන්නකැයි අදහස් කෙරේ. මොකක්ද? ඒ කාලේ පැවතුම් තිබ්බ බලි චිත්‍ර කලාව දේශීය චිත්‍ර කලාවෙන් පැවතාපු එකක් කියලා අදහස් කරනවා. මෙහිදී අපගේ වැඩි අවධානයට යොමු වන්නේ බුදුදහම ලක්දිවට පැමිණියායින් පසු පොදු ජනයාට බුදුසිරිත හා ජාතක කතා ආදී ඉගැන්වීමේ මාධ්‍යයක් වශයෙන් ව්‍යාප්ත වූ බෞද්ධ චිත්‍ර කලාවයි. මොකක්ද කියන්නේ? ඒ කාලේ ලංකාවට බුදුදහම එන්න කලින් චිත්‍ර කලාවක් තිබුණා කියලා සලකනවා. මේ කාලේ තිබ්බ මොනවද? බලි චිත්‍ර කලාව දේශීය චිත්‍ර කලාවෙන් පැවතුන එකක් කියලා අදහස් කරනවා. ඒ වගේම තමයි බුදුදහම ලක්දිවට පැමිණුණාට පස්සේ පොදු ජනයාට බුදුසිරිත හා ජාතක කතා ආදී ඉගැන්වීමේ මාධ්‍යයක් විදිහට ව්‍යාප්ත වුණු මොකක්ද? බෞද්ධ චිත්‍ර කලාව තිබ්බා. අපි කතා කරමු ආදිම බෞද්ධ චිත්‍ර. අනුරාධපුර යුගයේ මුල් කාලයේ විහාර ආරාමයන්හි අඳින ලද සිතුවම් දැනට විද්‍යාමාන නොවන බැවින් පුරාවිද්‍යාත්මක සාධක මත එකල චිත්‍ර කලාව ගැන තොරතුරු ගෙනහැර දැක්වීම දුෂ්කරය. මොකද්ද කියන්නේ? අනුරාධපුර යුගයේ මුල් කාලයේ විහාරාරාමවල තිබුණා ඇඳපු චිත්‍ර. ඒ සිතුවම් දැනට විද්‍යාමාන වෙන්නේ නැති හින්දා පුරාවිද්‍යාත්මක සාධක එක්ක ඒ කාලේ තිබ්බ චිත්‍ර කලාව ගැන තොරතුරු කියන්න අපහසුයි. එහෙත්
බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් බුද්ධ කාලය දක්වාම එබී බලා චිත්‍ර කලාව ගැන අපට යමක් කිව හැකිය. මොකක්ද කියන්නේ? බෞද්ධ සාහිත්‍ය ඇසුරෙන් බුද්ධ කාලය දක්වාම බලලා චිත්‍ර කලාව ගැන අපට දෙයක් කියන්න පුළුවන්. ආරම්භයේ සිටම බෞද්ධ භික්ෂූන් වහන්සේද බෞද්ධ කලා පෝෂණයේ පුරෝගාමීව කටයුතු කළ බැව් සිතාගත හැකිය. චුල්ලවග්ගයේ සේනාසන කන්දයේ දැක්වෙන පරිදි භික්ෂූ ආරාමයන්හි බිත්ති හා ගෙබිමෙහි සුදු පාට, ගුරු පාට වර්ණාලේපය බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ බව පෙනේ. මොකක්ද කියන්නේ? ආරම්භයේ ඉඳන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේද බෞද්ධ කලා පෝෂණයේ පුරෝගාමීව කටයුතු කර බව හිතන්න පුළුවන්. ඒ වගේම චුල්ලවග්ගයේ සේනාසනක් කන්දේ දැක්කෙනවා භික්ෂූ ආරාමයන් වල මොකක්ද? බිත්ති හා ගෙබිමෙහි සුදු පාට, ගුරු පාට වර්ණාලේප. ඒ වර්ණාලේප මොකක්ද? බුදුන් වහන්සේ විසින් අනුදැන වදාළ බව පෙනෙනවා. මේ වර්ණ භාවිතය බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථාවක් ලෙස සිතිය හැක. මොකක්ද මේ කියන ආරාමයන්හි බිත්ති ගෙබිබි සුදු පාට සහ ගුරු පාට වර්ණාලේපය මොකක්ද කියන්නේ? බෞද්ධ චිත්‍ර කලාවේ මුල් අවස්ථාවක් ලෙස හිතන්න පුළුවන්. මනාව උපමට්ටම් කළ බිත්ති ඇති කල්හි ඒවායේ සිතුවම් ඇඳීමට පෙළඹීම ස්වභාවිකය. මොකක්ද කියන්නේ? ඒ මනාව උපමට්ටම් කරලා තියෙන බිත්තිවල චිත්‍ර අඳින්න පෙළඹෙන එක සාමාන්‍යයි. සමහර භික්ෂූන් වහන්සේලා මේ බිත්තිවල ස්ත්‍රී රූප හා පුරුෂ රූප ආදිය සිතුවම් කළහ. මොකද කරේ? සමහර භික්ෂූන් වහන්සේලා ස්ත්‍රී රූප, පුරුෂ රූප ආදිය ඇඳා. මහජන මතය ගරු කර බුදුන් වහන්සේ ඊට විරුද්ධත්වය ප්‍රකාශ කොට මේ ස්ත්‍රී පුරුෂ රූප වෙනුවට මල්කම්, ලියකම් ආදී සිතුවමින් සැරසීම අනුදැන වදාළහ. මොකක්ද කරේ? සමහර භික්ෂූන් ස්ත්‍රී රූප, පුරුෂ රූප සිතුවම් කරන්නට යෙදුණා. එතකොට මහජන මතය ගරු කරපු බුදුරජාණන් වහන්සේ එවැනි ක්‍රියාවන්ට විරුද්ධ වුණා. විරුද්ධ වෙලා මොකක්ද කිව්වේ? ස්ත්‍රී පුරුෂ රූප වෙනුවට මල්කම්, ලියකම් ආදී සිතුවම් සැරසීම අනුදැන වදාළා. මේ අනුව ස්වභාව ධර්මයේ ඇති මල්, ලියකම් ආදී අනුගමනය කරමින් භික්ෂූන් වහන්සේලාද චිත්‍ර කලාවේ නියැලුණු බව සිතිය හැකිය. මොකක්ද කරන්නේ? මේ මල්කම්, ලියකම් ආදී අනුගමනය කරමින් භික්ෂූන් වහන්සේලාත් චිත්‍ර කලාවේ නියැලුණා. තෙරගාථා අටුවාව අනුව බිම්බිසාර රජ ක්‍රිස්තු පූර්ව 542 සිට 490 දක්වා ස්වකීය මිත්‍රයෙකුට බුද්ධ චරිතාපදානය සිදුවම් කිරිපටියක නංවා යැවූ බව පෙනේ. මොකක්ද? තෙරගාථා අටුවාවලට අනුව බිම්බිසාර රජතුමා ස්වකීය මිත්‍රයෙකුට, තමන්ගේ මිත්‍රයෙක්ට බුද්ධ චරිතාපදානය සිතුවම් පටියකට ඇඳලා යවූ බව සඳහන් වෙනවා. බුදු සිරිත සිතුවමට නැගීමට බුද්ධ කාලයේදීම පෙළඹවීමක් ඇති වී තිබෙන හැටි මෙයින් පෙනේ. මොකක්ද? බුදු සිරිත සිතුවමට නැගීමට ගත බුද්ධ කාලයේදීම පෙළඹීමක් ඇති වුණා. ජාතක කතාවන්හිද සිතුවම් ගැන සඳහන් වන අවස්ථායි. මොකක්ද? ජාතක කතාවලත් මොනවද මේ සිතුවම් ගැන සඳහන් වෙනවා. කුස ජාතකයේ එන බෝධිසත්වයෝ වරක් එකල අනෙක් කලාකරුවන් පුදුමයට පත් කරමින් ලස්සන කාන්තාරුවක් රනින් මූර්තිමත් කළහ. මොකක්ද කියන්නේ? කුස ජාතකයේ එනවා. මොකක්ද කියන්නේ? බෝධිසත්වයන් වරක් අනිත් කලාකරුවන් පුදුමයට පත් කරමින්
ලස්සන කාන්තාරුවක් රනින් මූර්තිමත් කරයි. මනහර සිතුවම් වලින් උමගක් අලංකාර කළ අයුරු උමංදාවේ එයි. සංගමිත් තෙරණියගේ දේහය ආදාහනය කරන ලද්දේ ථූපාරාමයට නැගෙනහිරින් පිහිටි චිත්‍රශාලාව සමීපයේය. මේ චිත්‍රශාලාව සිතුවම් සඳහා කැප කළ ගොඩනැගිල්ලක් විය හැකිය. මොකක්ද කියන්නේ? දැන් මේ එන ජාතක කතාවන් වලත් සඳහන් වෙනවා මේ චිත්‍ර සිතුවම් කරා කියලා. එතකොට මෙන්න මේ වගේ උදාහරණ දක්වන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම කියනවා මේ සංගමිත්‍රණියගේ දේහය ආදාහනය කරේ මොකක්ද? ථූපාරාමයට නැගෙනහිරින් පිහිටලා තියෙන චිත්‍රශාලාව සමීපේ. එතකොට මේ චිත්‍රශාලාව සිතුවම් සඳහා කැප කළ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන් කියලා කියනවා, සඳහන් වෙනවා. එතකොට දුටුගැමුණු රජුට ලෝහ ප්‍රාසාදය සඳහා සැලසුම සපයන ලද්දේ භික්ෂූන් වහන්සේ විසිනි. රහතන් වහන්සේලා වරණී නම් එක් දෙව්දුවක්ගේ මා හැඟි විමානයක් දැක එය හිඳගුලෙන් වස්ත්‍රයක ඇඳ රජුට ඉදිරිපත් කළ බව කියවේ. එතකොට ඒ කොටස සඳහන් වෙන්නේ මහා වංශයේ 27 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි ගාථාවේ. ඔයාලට මේ මූලාශ්‍රයෙන්ම තොරතුරු සපයන්න පුළුවන් නම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. භික්ෂූන් වහන්සේ චිත්‍රකලාවේ හුරුවක් ලද කෙනෙකු බවත් එකල චිත්‍ර වස්ත්‍ර හෙවත් රෙදිපිරි පින්තාරු ක්‍රමය නොතිබුණු බවත් මෙයින් අපට සිතාගත හැකිය. මොකද්ද කියන්නේ? භික්ෂූන් වහන්සේලා චිත්‍රකලාවේ හුරුවක් ලද කෙනෙක් වුණත් ඒ වුණාට මොකක්ද? චිත්‍ර වස්ත්‍ර. ඒ කියන්නේ රෙදිපිලි පින්තාරු ක්‍රමය තිබුණා කියලා අපට හිතන්න පුළුවන්. පස්වෙනි සියවසේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් රචනා කළ විසුද්ධි මාර්ගයේහි කුරණ්ඩකලෙනෙහි සත් බුදුවරුන්ගේ අභිනිෂ්ක්‍රමණ චිත්‍රයට නගා තිබුණු බවත් ඒවා අතිශයින් මනරම් බවත් සඳහන් වේ. මොකක්ද කියන්නේ? පස්වෙනි සියවසේ අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් රචනා කරපු විසුද්ධි මාර්ගය මොකක්ද තියෙන්නේ? කුරණ්ඩකලෙනේ සත්බුදුවරුන්ගේ අභිනිෂ්ක්‍රමණයේ චිත්‍රයට නගලා තිබ්බා කියනවා. ඒවා අතිශයින් මනරම් වුණා, ලස්සන වුණා, විචිත්‍රවත් වුණා කියලා සඳහන් වෙනවා. ඒක මෙහෙම විස්තර කරනවා. කුරණ්ඩකලෙනේ කිර සත්තම් තම් බුද්ධාන අභිනික්මන චිත්ත කම්මං මනෝරමා අහෝසි විසුද්ධ මග්ග ඉලයින් තෙස. මෙහි සඳහන් කුරණ්ඩකලෙන දකුණු පළාතේ පිහිටි කරංගල ලෙස හඳුනාගෙන ඇති අතර එය ක්‍රිස්තු වර්ෂ 2 වන සියවසට අයත් ලෙස සලකනු ලැබේ. එතකොට ඔයාලට මේ අනුරාධපුර යුගයේ පිටිසිතුවම්, ඒ කියන්නේ ආදීම බෞද්ධ චිත්‍ර ගැන තිබ්බා කියන්න නිදසුන් සහිතව විස්තර කරන්න පුළුවන්. මේ ටික අනිවාර්යෙන් බලා ගන්න. චිත්‍රවලුත් ප්‍රශ්නයක් එනවා. සීගිරි සිතුවම් ලක්දිව විද්‍යාමාන ආදීම පැරණි සිතුවම් ලෙස සලකනු ලබන්නේ 5 වන සියවසට අයත් සීගිරි සිතුවම්ය. මොකක්ද? ලක්දිව විද්‍යාමාන පැරණි සිතුවම් ලෙස සලකනු ලබන්නේ 5 වන සියවසට අයත් සීගිරි සිතුවම්ය. සීගිරි සිතුවම් අතර ඇත්තේ මල්ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයන්ගෙන් සැලසුණු හිස් ඇති අලංකාර ආභරණයන්ගෙන් සුසැදුණු සවන්, ගෙල, ලය හා දෑත් ඇති විවිධ ඉරියව්වකින් යුත් උඩුකය පමණක් දැක්වෙන නාරි රූපයි. මේ සිතුවම් බෞද්ධ ආගමික චිත්‍රයැයි කෙනෙකුට සිතෙනු ඇත.
මොකක්ද කියන්නේ? මේ ලක්දිව විද්‍යාමාන ආදීම පැරණි සිතුවම් ලෙස සලකන්නේ මොනවද? සීගිරි සිතුවම්. පස්වෙනි සියවසට සීගිරි සිතුවම්. සීගිරි සිතුවම් අතර තියෙනවා මොනවද? මල්ලියකම් සහිත අලංකාර ශීර්ෂාභරණයන්ගෙන්, ඒ කියන්නේ ඔළුව හැඩ කරලා සැරසුණු හිස් ඇති අලංකාර ආභරණයන්ගෙන් සුසැදුණු සවන්, ගෙල, ලය හා දෑත් ඇති විවිධ ඉරව්වෙන් යුත් උඩුකය පමණක් දැක්වෙන නාරි රූප. එතකොට මේ තව කෙනෙක්ට මතයක් එනවා මොකක්ද? මෙයා බෞද්ධ චිත්‍රද? එතකොට සීගිරි කාන්තාවන් නිරූපණය කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව විචාරකයෝ විවිධ මත දරති. මොකක්ද මේ සීගිරි කාන්තාවන් නිරූපණය කරන්නේ කවුද කියන එකට විචාරකයෝ විවිධ මත දරලා තියෙනවා. පුරාවිද්‍යා කොමසාරිස්ව සිටි බෙල් මහතා ප්‍රකාශ කළේ මේ චිත්‍රවලින් නිරූපණය වන්නේ කාශ්‍යප රජුගේ බිසෝවරුන් හා සේවිකාවන් අසල ඇති පිදුරංගල විහාරයට වන්දනාවේ යන බවයි. මොකක්ද කියන්නේ? මේ දැන් බෙල් මහත්තයා එක කලින් විචාරකයෝ විවිධ මත පළ කරලා තියෙනවා. ඒ වගේම පුරාවිද්‍යා කොමසාරිස්ව හිටපු බෙල් මහත්තයා ප්‍රකාශ කරලා තියෙනවා මේ චිත්‍රවලින් නිරූපණය කරන්නේ කාශ්‍යප රජුගේ බිසෝවරුන් සහ සේවිකාවන්. මොකක්ද? ඒ අසල තියෙන පිදුරංගල විහාරයට වන්දනාව යනවා. ඒ වගේම වන්දනාව නම් ආගමික කටයුත්තක්. මොකක්ද වන්දනාව කියන්නේ? ආගමික කටයුත්තක්. ආනන්ද කුමාරස්වාමි, කොට්පිටන්, හොකාඩ් සහ බෙන්ජමින් රෝලන්ඩ් වැනි විද්වතුන් ප්‍රකාශ කළේ ඔවුන් අප්සරාවන් බවයි. එතකොට කවුද? බෙල් මහත්තයා කියනවා මේ කාශ්‍යප රජතුමාගේ බිසවරුන් සහ සේවිකාවන් පිදුරංගල විහාරයට වන්දනාව යනවා කියලා. ඒ වගේම කියනවා මොකක්ද? ආනන්ද කුමාරස්වාමි, කොඩින්ටන්, හොකාඩ්, බෙන්ජමින් රෝලන්ඩ් එයාලා ප්‍රකාශ කරනවා ඔවුන් අප්සරාවන් කියලා. ඊට පස්සේ අපි බලමු මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා ඔවුන් හඳුන්වන්නේ කවුද කියලා? විජ්ජුලතා. විජ්ජුලතා කියන්නේ විදුලි කුමාරියන් හා මේඝලතා. මේඝලතා කියන්නේ වලා කුමාරියන්. එතකොට සෙනරත් පරණවිතාන මහත්තයා මේ චිත්‍රවල ඉන්න කාන්තා රූප හඳුන්වනවා විදුලි කුමාරියන් සහ වලා කුමාරියන් කියලා. ගොවිතැන සඳහා අවශ්‍ය වූ වැස්සත් ඒ හා සම්බන්ධ වූ විදුලියත් දේවත්වයෙන් පුදන ලද බව ඒ මහතාගේ අදහසයි. මොකක්ද කියන්නේ? ගොවිතැන සඳහා අවශ්‍ය වුණු වැස්ස ඒ වගේම විදුලියත් දේවතාවයෙන් පුදන ලද බව තමයි ඒ මහත්තයාගේ අදහස උනේ. සීගිරි සිතුවම් වලින් නිරූපණය වන විෂය ආගමික වුවත් නුවුවත් සීගිරි සිතුවම් දඹදිව අජන්තා විහාරයන්හි බෞද්ධ සිතුවම් ගුරු කොටගෙන ඇති බව විචාරකයෝ කවුරුත් පිළිගනිති. මොකක්ද කියන්නේ? දැන් සීගිරි සිතුවම් වලින් නිරූපණය වන විෂය ආගමික වුණත් නැතත් සීගිරි සිතුවම් කොහෙද? දඹදිව අජන්තා විහාරයේ බෞද්ධ සිතුවම් මූලික කරගෙන තිබුණා කියලා විචාරකයෝ පිළිගන්නවා. එසේම සීගිරි යුගයෙන් පසු පොළොන්නරු යුගයේ අවසානයේ දක්වාම බෞද්ධ සිතුවම් සඳහා සීගිරි සම්ප්‍රදාය අනුගමනය කර ඇති බව පෙනෙන බැවිනුත් සීගිරි සිතුවම් සම්ප්‍රදාය බෞද්ධ සිතුවම් කලාවක් ලෙස පිළිගැනීම වරදක් නොවේ. මොකක්ද කියන්නේ? දැන් අජන්තා විහාරයෙහි තියෙන බෞද්ධ සිතුවම් ගුරු කොටගෙන මොකක්ද කරයි කියන්නේ? සීගිරි සිතුවම් ජනිත වුණා කියලා කියනවා. ඒ වගේම තමයි සීගිරි යුගයෙන් පස්සේ පොළොන්නරු යුගයේ අවසානයේ තෙක්ම බෞද්ධ සිතුවම් සඳහා සීගිරි සම්ප්‍රදාය අනුගමනය කරලා තියෙනවා කියලා පෙනෙනවා. ඒ හින්දා මොකද්ද කියන්නේ? සීගිරි සිතුවම් සම්ප්‍රදාය බෞද්ධ සිතුවම් කලාවක් ලෙස පිළිගැනීම වරදක් නෙවෙයි. ඉතින් අපි ඊළඟ කොටසට කතා කරමු. ඊළඟ කොටසට යමු. සීගිරි සිතුවම් අතර දැනට විද්‍යාමාන වන්නේ කාන්තා රූප 21ක් පමණ වුවත් එහි පින්තූර 500 ගණනක් තිබූ බව
සීගිරිය නැරඹීමට ගොස් කැටපත් පවුරේ සමහර පැරැන්නන් ලියූ කුරුටු ගී වලින් ගී අංක 249 හා 560 ත්‍රින් පෙනේ. කැටපත් පවුරේ ඇති 700 ගණනක් වූ කුරුටු ගී අතරින් වැඩි ගණනක්ම කියවෙන්නේ නරඹන්නන් මේ කාන්තාරූ දැක වශී වූ හැටිය. එතකොට මේ චිත්‍ර බලන්න ගියපු අය මොකක්ද වශී වෙලා තමයි මේ කුරුටු ගී ලියලා තියෙන්නේ. සීගිරි කලාවේදීන්ද අජන්තා ශිල්පීන් මෙන්ම මිනිස් ශරීර ව්‍යුහය පිළිබඳ මනා අවබෝධයක් ලබා සිටිය බව පැහැදිලි. මොකක්ද අජන්තා කලාවේදීන් නුත් සීගිරි කලාවේදීත් මොකක්ද මේ මිනිස් ශරීර ව්‍යුහය පිළිබඳ අවබෝධයක් හොඳ අවබෝධයක් ලබාගෙන ඉඳලා තියෙනවා කියලා පැහැදිලි වෙනවා. මේ රටේ වෙනත් කවර තැනකවත් මෙතරම් ලාලිත්‍යයෙන් යුත් සුන්දර රමණීය සිතුවම් දක්නට ලැබී නැත. මොකක්ද කොහේතිවත් මේ ලාලිත්‍යයෙන් යුත් සුන්දර රමණීය සිතුවම් දකින්න ලැබිලා නැහැ. ශිල්ප ක්‍රමය කෙසේ වෙතත් වර්ණ, හැඩ රේඛා හා මුද්‍රා යන අංග වලින් සීගිරි සිතුවම් අජන්තා සිතුවම් වලට සමහර කරුණු වලින් සමාන වේ. මොකක්ද කියන්නේ මේ ශිල්ප ක්‍රමය මොනවා වුණත් වර්ණ, හැඩය, රේඛා හා මුද්‍රා අංග වලින් සීගිරි සිතුවම් අජන්තා සිතුවම් වලට සමානයි. සමහර කරුණු වලින් සමාන වෙනවා. සීගිරි චිත්‍ර ඇඳීම සඳහා ගල්තලය පිළියෙල කරගෙන ඇත්තේ මැටි, කිරිමැටි, දහයියා හා කොහු යන මේවායින් සාදාගත් මිශ්‍රණයක් ආලේප කිරීමනි. එතකොට මේ චිත්‍ර අඳින්න පිටිය සකස් කරගෙන තියෙන කොහොමද? ගල්තලය පිළියෙල කරගෙන තියෙන්නේ මැටි, කිරිමැටි, දහයියා සහ කොහු කියන දේවල් හතර යොදාගෙන හදාගත්ත මිශ්‍රණයක් ආලේප කළා. ඒ මත සුදු හුණු ගා පිරිමැද රතු පැහැයෙන් ආකෘති ඇඳ ඇත. මොකක්ද දැන් මැටි, කිරිමැටි, දහයියා, කොහු කියන ද්‍රව්‍ය යොදාගෙන මිශ්‍රණයක් හදාගෙන ඒවා ආලේප කරනවා. ඊට පස්සේ මොකක්ද කරන්නේ? සුදු හුණු ගාලා පිරිමැදලා රතු පැහැයෙන් මොනවාද ඒ චිත්‍රවල ආකෘති ඇඳලා තියෙනවා. ඉක්පිති කහ, රතු, කොළ මේ කියන්නේ පච්ච. රතු, කහ, රතු, කොළ යන වර්ණයන් යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. මෙන්න මේ කොටස හරි වැදගත්. ඔයාලා මේ සීගිරි චිත්‍ර ගැන ලියනකොට මේ ටික අනිවාර්යෙන් ලියන්න. කොහොමද මේ චිත්‍ර අඳින්න පිටිය හදාගත්තේ? ඒ වර්ණ සංයෝග දක්වන්න. මොකක්ද කියන්නේ? දැන් ඒ වර්ණ යොදා චිත්‍ර සම්පූර්ණ කර ඇත. ශරීරයේ හා අංගපසකවල හැඩය පුෂ්ටිමත් බව පෙනෙන පරිද්දෙන් රේඛා භාවිතා කොට ඇත. මොකක්ද ශරීරයේ පුෂ්ටිමත් බව පේන විදිහට රේඛා භාවිතා කරලා තියෙනවා. ඉන්දියාවේ කලා ශිල්පවල ස්වර්ණමය යුගය ලෙස සැලකෙනුයේ ගුප්ත යුගයයි. එතකොට ඉන්දියාවේ මේ කලා ශිල්පවල ස්වර්ණමය යුගය විදිහට සැලකෙන්නේ ගුප්ත යුගය. ඊට සමාන්තරවම 4 වන හා 5 වන සියවසේ මෙරට ලලිත කලාවන්ගේ උපරිම දියුණු යුගය ලෙස සැලකිය හැකියි. එතකොට ඉන්දියාවේ ස්වර්ණමය යුගය ගුප්ත යුගය වෙනකොට අපේ රටෙත් මොකක්ද 4 වන සහ 5 වන සියවස් තමයි මේ ලාලිත්‍ය කලාවන්ගේ උපරිම දියුණු යුගය ලෙස සැලකෙන්නේ. විශේෂයෙන්ම අත් ඇඟිලි නිරූපණය කිරීමේදී ඉතා සියුම් අන්දමකින් රේඛා හසුරුවා ඇති බව පෙනේ. මොකක්ද කියන්නේ? අත් ඇඟිලි නිරූපණය කිරීමේදී සියුම් අන්දමකින් රේඛා හසුරුවා ඇති බව පේනවා. ඒ වගේම සුන්දර කාන්තාවන්ගේ ලක්ෂණ හැටියට එකල පොදුවේ පිළිගත් සිහිනික හා පුන් පියවරින් යුත් මේ වනිතා රූප නරඹන්නන් තුල තරමක සරාගී බවක් දනවයි. එසේම මේ රූප අජන්තා සිතුවම් වලටත් වඩා සජීවී බවක් දක්වන බව පණ්ඩිතාන මහතා අදහස් කරා. එතකොට මේ ඇඟිලි නිරූපණය කරද්දී සියුම් විදිහට රේඛා හසුරවලා තියෙනවා. ඒ වගේම සුන්දර කාන්තාවන්ගේ ලක්ෂණ විදිහට සිහිනික පුන්පියවරු ඒ චිත්‍ර වනිතා රූප නරඹන සරාගී බවක් දනවන විදිහට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මේ අජන්තා සිතුවම් වලට වඩා සජීවී බවක් දක්වන බව මොකක්ද පණ්ඩිතාන මහතා අදහස් කරලා තියෙනවා. අපි බලමු ඊළඟට හිඳගල චිත්‍ර.
සීගිරි සම්ප්‍රදායටම අයත් චිත්‍ර ඊළඟට දැකිය හැක්කේ මහනුවර ආසන්නයේ හිඳකළ විහාරයේය. මොකක්ද සීගිරි සම්ප්‍රදායටම අයත් චිත්‍ර? ඊට පස්සේ දකින්න පුළුවන් වෙන්නේ මහනුවර ආසන්නයේ තියෙන හිඳකළ කියන විහාරයේ. දැනට මැකී ගොස් ඇති මේ සිතුවම් ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් ලෙස සැලකනු ලැබේ. එතකොට දැන් මේ මහනුවර හිඳකළ විහාරයේ තියෙන සිතුවම් දැන් මැකිලා ගියත් මේ චිත්‍ර ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් කියලා සැලකනවා. මිනිස් රූප නොයෙක් කිරියව්වෙන් දැකීමට මේ සිත්තරා සමත් වී ඇති බව පෙනේ. සීගිරි සිතුවම් වලටත් වඩා ප්‍රාණවත් රේඛා භාවිතය මේ සිතුවම් අතර දැකිය හැකි බව පරිණිවිතාන මතයයි. ඉන්ද්‍රශාල ගුහාවෙහි බුදුරදුන් වැඩ සිටි අවස්ථාවකදී උන්වහන්සේ හමුවීමට ශක්‍රයා පැමිණි වග මේ සිතුවම් වලින් නිරූපණය වේ. එතකොට මේ හිඳකළ චිත්‍ර වලින් මොකක්ද නිරූපණය වෙන්නේ? ඉන්ද්‍රශාල ගුහාවේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින අවස්ථාවකදී උන්වහන්සේ හමුවීමට ශක්‍රයා පැමිණි බව තමයි මේ සිතුවම් වලින් නිරූපණය වෙන්නේ. එතකොට මේ චිත්‍ර අයිති වෙනවයි කියනවා ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට අයත් කියලා සැලකනවා. මිහින්තලේ දාගැබක ධාතු ගර්භයකින් සොයාගත් දේවතාවන් වලාකුළු තුලින් මතුවන අන්දම දක්වන සිතුවමද සීගිරි සිතුවම් කලාවේ ලක්ෂණ පෙන්වයි. අන්න මොකක්ද කියන්නේ? මිහින්තලේ දාගැබක ධාතු ගර්භයෙන් සොයාගත් දේවතාවුන් වලාකුළු තුලින් මතුවන අන්දම දක්වන චිත්‍රය සීගිරි සිතුවම් කලාවේ ලක්ෂණ පෙන්වනවා. මේ සිතුවමේ ඇත්තේ ආකෘතික රේඛා පමණයි. මෙය 8 වන සියවසට අයත් ලෙස සැලකේ. එතකොට මේ මිහින්තලේ දාගැබකින් හම්බෙනවා ධාතු ගර්භයකින් හම්බෙනවා දේවතාවුන් වලාකුළු තුලින් මතුවන ආකාරය දැක්වෙන සිතුවම. ඒ සිතුවම පෙන්වන්නේ සීගිරි සිතුවම් කලාවේ ලක්ෂණ. එතකොට මේ සිතුවමේ ආකෘතික රේඛා විතරයි තියෙන්නේ. 8 වෙනි සියවසට තමයි අයත් වෙනවා කියලා සැලකෙන්නේ. එතකොට ඒ ටික හොඳට මතක තියාගන්න ඕනේ. අපි බලමු පොළොන්නරු යුගයේ පිටුසිතුවම්. පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව සෑහෙන දියුණු තත්වයකින් තිබුණු බව පෙනේ. මොකක්ද පොළොන්නරු යුගයේ චිත්‍ර කලාව සෑහෙන දියුණු තත්වයක තිබ්බා. රජමාලිගාත් සරස්වතී මණ්ඩපයත් සිතුවමින් අලංකාර කොට තිබූ බව චූල වංශයේ සඳහන් වෙතත් මෙහිදී අපේ අවධානය ආගමික චිත්‍ර කෙරෙහි පමණක් යොමු කරනු ලැබේ. මොකක්ද කියන්නේ මේ චූල වංශයේ සඳහන් වන රජමාලිගාවේ සරස්වතී මණ්ඩපයේ සිතුවම් වලින් අලංකාර තිබුණා කියලා සඳහන් වෙනවා. ඒ වුණාට අපි ආගමික චිත්‍ර විතරයි කතා කරන්නේ. පොළොන්නරු යුගයට අයත් පැරණිම සිතුවම් ලෙස සැලකිය හැක්කේ මහිහංගන තූපයේ ධාතු ගර්භයෙන් සොයාගත් චිත්‍රයයි. මොකක්ද පොළොන්නරු යුගයට අයත් පැරණිම සිතුවම් විදිහට සැලකන්න පුළුවන් මහිහංගන තූපයේ ධාතු ගර්භයෙන් හොයාගත්ත චිත්‍රය. මේ සිතුවම අයත් වන්නේ පළවෙනි විජයබාහු රජුගේ කාලයටයි. රේඛා වලින් රූප සටහන් ඇඳ සුදුසු වර්ණ යොදා නිම කොට ඇති මේ සිතුවම් අනුරාධපුර යුගයේ සිතුවම් සම්ප්‍රදාය අඛණ්ඩව පොළොන්නරු යුගයටද පැමිණී ඇති බව තහවුරු කරයි. එතකොට මොකක්ද මේ මහියංගන තූපේ ධාතු ගර්භයෙන් හොයාගත්ත චිත්‍රය අයිති වෙනවා පළවෙනි විජයබාහු රජුගේ කාලයට. එතකොට රේඛා වලින් රූප සටහන් ඇඳලා තියෙනවා. ඒ වගේම සුදුසු වර්ණ යොදලා නිම කරලා තියෙනවා. එතකොට මේ සිතුවම මොකක්ද අනුරාධපුර යුගයේ සිතුවම් සම්ප්‍රදාය නොනවත්වා අඛණ්ඩව පොළොන්නරු යුගයටත් ආවා කියන එක මනවින් තහවුරු වෙන සාධකයක්. එතකොට මෙන්න මේ කොටස ලියන්න පුළුවන් නම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මාර පරාජය කොට බුද්ධත්වය ලබා ගැනීම පිළිබඳ සිද්ධිය මෙහි අත්ලත් චිත්‍ර කතාවයි. බුදුරජාණන් වහන්සේ දෙවිබඹුන් පිරිවරා බෝරුක මුල වැඩ සිටිනු පෙනේ. මොකක්ද මාර පරාජය කළා බුද්ධත්වය ලබා ගැනීම පිළිබඳ සිද්ධිය මොකක්ද මෙහි චිත්‍ර කතාවට නගලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දෙවිබඹුන් පිරිවරා බෝරුක මුල වැඩ සිටිනු පෙනේ. මොකක්ද බුදුරජාණන් වහන්සේ
දේවවුන් පිරිවරාගෙන බෝරු කුමුල වැඩ සිටිනවා. මේ අපි දැන් මේ කතා කරන්නේ චිත්‍ර කතාව සම්බන්ධයෙන්. හොඳද? එතකොට වෙන්වෙන්ව ඇදී බෝපත් ඉතා පැහැදිලිය. පිරිවර දෙවිවරුන් අතරින් ශිව සහ විෂ්ණු යන දෙදෙනාද හඳුනාගත හැකිය. එතකොට කියනවා මේ බෝපත් ඉතා පැහැදිලි වෙන්වෙන් ඇඳලා තියෙන්නේ පිරිවර දෙවිවරුන් අතරින් ශිව සහ විෂ්ණු කියන දෙන්නා හඳුනා ගන්න පුළුවන්. දෙවියන්ගේ ශරීරවල හා අත්පා ආදී වටකුරු බව පෙන්වන අයුරින් රේඛා භාවිත කොට ඇති අතර අත් ඇඟිලි දක්වා ඇති අයුරු මනහරය. ඒවා කෙනෙකුට අජන්තා චිත්‍ර සිහි ගන්වයි. රතු කහ කළු සහ සුදු වර්ණ යොදා ඇති මේ චිත්‍ර සෞන්දර්ය අතින් උසස් තැනක් ගන්නා බව කිය යුතුය. එතකොට මේ චිත්‍ර වලට වර්ණ සංයෝගී කරලා තියෙන්නේ කොහොමද? රතු කහ කළු සහ සුදු වර්ණ. එතකොට අපි කතා කරේ මාර පරාජය ආශ්‍රිත චිත්‍ර. එතකොට පිළිවෙලට ගතහොත් ඒ කාලයේ අනුපිළිවෙලට ගත්තොත් ඊළඟට සැලකිය යුත්තේ දිඹුලාගල හෙවත් උදුම්බරගිරි විහාරයේ සිටුවමයි. මෙහි මාරවිදිහ නැමැති ස්ථානයේ ලෙන්වල ඇඳ තිබුණු චිත්‍ර අතර සස ජාතක කතාවත් දේවදත්ත තෙරුන් හා ඇතෙකු පිළිබඳ සිද්ධියකුත් දැක්වෙන චිත්‍ර තිබූ බව කියනු ලැබේ. මොකක්ද කියන්නේ මේ දිඹුලාගල හෙවත් උදුම්බරගිරි විහාරයේ සිටුවම් අතරින් මොකක්ද? මේ සස ජාතක කතාවත් දේවදත්ත තෙරුන් සහ ඇතෙකු පිළිබඳ සිද්ධියකුත් දැක්වෙන චිත්‍ර තිබ්බා කියලා කියනවා. මේ චිත්‍ර මැකී යමින් පවතී. දිඹුලාගල අසලම පුල්ලිගොඩ පර්වත කුහරයක රැස්වලලු සහිතව මල්ගත් අත් ඇතිව බුමුතුරුණක හිඳගෙන සිටින 5 දෙනෙකුගේ සිතුවම් දැකිය හැකි. මොකක්ද කියන්නේ? මල්ගත්ත අතින් මල්ගත්ත බුමුතුරුණක හිඳගෙන සිටින 5 දෙනෙකුගේ සිතුවම්. සමහර විට මේ බුදුන් වඳින දෙවිවරුන් කණ්ඩායම විය හැකි. ඒ කියන්නේ කොස්සක බුමුතුරුණක් කියන්නේ කොස්සක්නේ. එතකොට ඉඳගෙන ඉන්න මල් අතින් අරගෙන බුමුතුරුණක ඉඳගෙන ඉන්න පිරිසක් දැක්කෙනවා. මෙයාලා බුදුන් වඳින දෙවිවරුන් කණ්ඩායමක් කියලා හිතන්න පුළුවන්. පොළොන්නරුවේ ගල් විහාරයේ සහ ලංකාතිලකයේද වර්ණ චිත්‍ර කැබලි කිහිපයක් දක්නට ලැබේ. එතකොට පොළොන්නරුවේ ගල් විහාරයේ ලංකාතිලකයේත් මේ වර්ණ චිත්‍ර දක්නට පුළුවන්. ගල් විහාරයේ බිත්ති මුල්ලක ඉතිරි වී ඇති දික් රැවුලක් සහිත උඩුකය විතරක් ඇති මිනිස් රූපය මුහුකරා ගිය නුවණක් හා භක්ති මහිමයක් එහි මුහුණෙන් පිළිබිඹු කරයි. අපි ඊළඟට කතා කරමු තිවංක පිළිමගේ පිටුසිතුවම්. මේ ඔක්කොම නැතත් මේ කීපයක් අරන් අනුරාධපුර යුගයේ පිටුසිතුවම්, පොළොන්නරු යුගයේ පිටුසිතුවම්, සීගිරි චිත්‍ර ඒ වගේ දේවල් වලින් ප්‍රශ්න එකක් හෝ කීපයක් අහන්න පුළුවන්. ඒ වගේම තිවංක පිළිමගේ පිටුසිතුවම් පිළිබඳව අවධානය යොමු කරන්න. මූලාශ්‍ර මගින් දක්වනවා නම් පහසුවෙන් ලකුණු ලබා ගැනීමේ හැකියාව තියෙනවා. අපි කතා කරමු තිවංක පිළිමගේ පිටුසිතුවම්. පොළොන්නරුවේ ඇති විශාලතම චිත්‍රාවලිය දක්නට ලැබෙන්නේ මහා පරාක්‍රමබාහු රජු විසින් ගොඩනගන ලද තිවංක පිළිමගේ නමින් හැඳින්වෙන විහාරයේය. මොකක්ද පොළොන්නරුවේ තියෙන විශාලතම චිත්‍රාවලිය දකින්න පුළුවන් වෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමා හදපු තිවංක පිළිමගේ කියන හඳුන්වන විහාරේ. තිවංක පිළිමගේ විහාරේ. එතකොට මෙම විහාරය දෙවන පැරකුම්බා රජ කාලයේදී ප්‍රතිසංස්කරණය කර ඇති බැවින් මෙහි ඉතිරි වී ඇති සිතුවම් මහා පැරකුම්බා රජුගේ හෝ දෙවන පැරකුම්බා රජුගේ කාලයට ඇතුළත් විය යුතුයයි අදහස් කරනු ලැබේ. එතකොට මේ දෙවන පැරකුම්බා රජ කාලයේදී මොකද්ද කරේ? ප්‍රතිසංස්කරණය කරලා තියෙන හින්දා මේ ඉතුරු වෙලා තියෙන සිතුවම් කීපේ මහා පරාක්‍රමබාහු රජතුමා හරි
දෙවන පැරකුම්බා රජුගේ කාලයට අයත් කියලා ඇතුළත් වෙනවා කියලා අදහස් කරනවා. මෙහි කන්ද කුටියේ බිත්තිවල ඇති සිතුවම් වැඩි වශයෙන් බුද්ධ චරිතය නිරූපණය කරන අතර අන්තරාලයේ සිතුවම් වලින් ජාතක කතා දැක්වේ. මට සිලුටු කරන ලද වියලි බිත්ති මත පළමුවෙන් රතු පාටින් චිත්‍රයන්ගේ බාහිර රේඛා ඇඳ ඇති අතර රතු, කහ, කොළ යන වර්ණ යොදා සිතුවම් සම්පූර්ණ කර ඇති බව පෙනේ. බලන්නකෝ මේ චිත්‍රවලට වර්ණ යොදාගෙන තියෙන ආකාරය වෙනස් වෙගෙන ඇවිල්ලා තියෙන ආකාරය. ඔයාලට ඒ වර්ණ පිළිබඳ අවබෝධයකුත් ගන්න පුළුවන්. එතකොට දැන් අනුරාධපුර යුගයේ තිබ්බ චිත්‍රවල පොළොන්නරු යුගයේ භාවිතා කරපු චිත්‍ර, එතකොට අර මුලින්ම කියපු ආරාමවල චිත්‍රවලට යොදාගත්ත වර්ණ. එතකොට දැන් බලන්න මේ කොච්චර වෙනස් වීමක් කළාද? ටිකක් සාමාන්‍ය වෙනස් වීමකට නැඹුරු වෙලා තියෙනවනේ නේද? එතකොට ඒකත් සඳහන් කරගන්න පුළුවන්. එතකොට තැනට ගැලපෙන පරිද්දෙන් රේඛා නැමීමෙන්ද, රේඛාවල මහත අඩු වැඩි කිරීමෙන්ද, කුඩා සිහින් එඩි කැබලි යෙදීමෙන්ද මිනිස් රූප, ගස් ආදියේ වටකුරු ගතිය පෙන්වා ඇත්තේය. එතකොට අදාළ තැන්වලට අදාළ විදිහට සිහින් ඉරි, එතකොට මහත අඩු වැඩි කිරීමෙන්, එතකොට ඒ වගේ රේඛා භාවිතය කරලා තියෙනවා. ಭಾರತයේ උපන් අජන්තා චිත්‍ර සම්ප්‍රදාය වැඩිකල් නොගොස් එරටින් තුරන් වුවද 12 වන සියවසේ අගභාගයේ දක්වාම එම ශිල්ප ක්‍රමය ලංකාවේ අඛණ්ඩව තිබුණු බවට තිවංක පිළිමගේ සිතුවම් සාක්ෂි දරයි. මොකක්ද කියන්නේ? ಭಾರತයේ තිබුණ අජන්තා චිත්‍ර සම්ප්‍රදාය ටික කාලයක් යනකොට මොකක්ද? ඒ රටින් තුරන් වුණා. පිරිහීමටපත් වුණා. ඒ වුණාට 12 වන සියවසේ අගභාගය වෙනකම්ම ඒ ශිල්පීය ක්‍රමය ලංකාවේ අඛණ්ඩව තිබුණ බවට සාක්ෂියක් තමයි මේ තිවංක පිළිමගේ සිතුවම්. ගන්ධ කුටියේ ඇති සිතුවම් අතර හඳුනාගත හැකි සිතුවම් නම් බුදුරදුන් දෙව්ලොව සිට සංකස්ස පුරයට වැඩම කිරීමත්, විශාලා නුවර වාසීන් විපතින් බේරා ගැනීමට ගංගා නදිය දිගේ නැවකින් එහි වැඩම කිරීමත් දැක්වෙන සිතුවමයි. මොකක්ද මේ ගන්ධ කුටියේ තියෙන සිතුවම? බුදුරදුන් දෙව්ලොව ඉඳලා සංකස්සපුරයට වැඩම කරනවා, විශාල නුවර වාසීන් විපතින් බේරා ගැනීමට මොකක්ද? ගංගා නදිය දිගේ නැවකින් එහි වැඩම කිරීම තමයි මේ ගන්ධ කුටියේ තියෙන සිතුවමින් දැක්වෙන්නේ. මේ සිතුවම කළ කාලයට ආසන්න කාලයකදී රචනා කළ උත්සන්න නම් සාහිත්‍ය ග්‍රන්ථයෙහි බුදුරදුන් තව්තිසාවේ සිට සංකස්සපුර දොරටුවට වැඩි අයුරු මහත් උත්කර්ෂයෙන් වර්ණනා කර ඇත. පහත දැක්වෙන්නේ එයින් වාක්‍ය කිහිපයකි. දකුණු ශ්‍රී හස්තය දිශායෙහි රන්හිණින් බස්නා දෙවියන් හා වම් ශ්‍රී හස්තය දිශායෙහි රිදී හිණින් බස්නා මහා බ්‍රහ්මයන් හා මැද සත්රුවන් හිණින් බස්නා ස්වාමි දරුවාණන් හා වඩනා ඒ ශ්‍රී නොබුදු කවුරු සිතා නිමවා ගනිත්ද? දෙවියන් ඇස් නිවී ගියේ පඹුන් සිත් සැනහී ගියේ මිනිස්සු බිම වැඳ පෙරළෙන්නට වන්හැ. මහා බ්‍රහ්මයා ශ්වේත චත්‍රයක් අල්වා ගෙනවාම භාගයෙහි රිදී හිණින් බස්නට පටන් ගත. සෙසු සොයාම සන්තුසිතා දී දිව්‍ය පුත්‍රයෝ තමන්ට සුදුසු වූ විදුනා ආදී වූ නොයෙක් මංගලාරෝපයෙන් ගෙන නික්මුණාහ. දසදහස් සක්වැල, දසදහස් චක්‍රයෝ, දසදහස් විජයුත්තර පිබීමින් නික්මුණහ. නටන්නා වූ දිව්‍ය ස්ත්‍රීන්ගේ ගණන් නැත. ගියන්නා වූ දිව්‍ය ස්ත්‍රීහු මෙතෙකැයි පමණ නැත. මේ තියෙන්නේ බුත්සරණ 112 සිට 113 පිටු සෝරත සංස්කරණයෙන් උපුටාගත්ත උද්දෘත පාඨ. බුත්සරණ කවියාගේ මේ වර්ණනයට නොනොතවෙනි සිතුවම් තිවංක පිළිමගේ කලාකරුවා ගන්ධ කුටි බිත්තියෙහි මවාලූ වග එම සිතුවම් පිරික්සීමෙන් පෙනේ.
බිත්තිය වසා සිටින එම සිතුවමෙහි හිණිමන් තුනක සටහන් දැක්කේ. මැද හිණිමගෙහි පහළ බුදුහු වඩිති. මහබුදු ඇල්ලූ සේසතින් බුදු හිසට සෙවණේ දේ. බුදුරුව අජන්තාහි දක්නට ලැබෙන බුදුරුව වලට නෑකමක් පෙන්වයි. සිතුවමෙහි සමහර කොටස් ගැලවී හා මැකී ගොස් ඇතත් කලාකරුවා මැවීමට ගිය සිතුවමෙහි චමත්කාරය විඳීමට තවමත් අපහසුවක් නොවේ. දැන් ඒ චිත්‍ර මැකිලා තිබ්බත් ඒකේ තියෙන සුන්දරත්වය විඳින්න බාධාවක් නැහැ. ඒතකොට දැන් අපි කතා කරා කීපයක්. අපි බලමු මහනුවර යුගයේ පිරිසිදුවක්. පොළොන්නරු යුගයෙන් පසුව යාපහුව දඹදෙණිය ගම්පොළ කෝට්ටේ සීතාවක හා මහනුවර යන නගර පිළිවෙලින් සිරිලක රාජධානි බවට පත් වූ බව පැහැදිලිය. දකුණු ඉන්දියානු පෘතුගීසි ලන්දේසි හා ඉංග්‍රීසි යන විදේශීය ජාතීන්ගේ බලපෑම නිසා 13 වැනි සියවසේ සිට 19 වැනි සියවසේ මුල් භාගයේදී සිරිලක සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි පාලනයට ගන්නා තුරුම ලංකාවට උදා වී තිබුණේ අවුල් වියවුලින් යුක්ත සාමයෙන් තොර කාල පරිච්ඡේදයකි. මොකක්ද කියන්නේ මේ යාපහුව දඹදෙණිය ගම්පොළ කෝට්ටේ සීතාවක මහනුවර කියන නගර පිරිවෙලින් මොකක්ද මේ ශ්‍රී ලංකාවේ රාජධානි බවට පත් වුණා. එතකොට දකුණු ඉන්දියානු පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි යන විදේශීය ජාතීන්ගේ බලපෑම හින්දා මොකක්ද උනේ 13 වැනි සියවසේ සිට 19 වැනි සියවසේ මුල් භාගයේ එනකොට ශ්‍රී ලංකාව මොකක්ද සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි පාලනයට ගන්නකම්ම තිබ්බේ අවුල් වියවුල් වලින් යුක්තව සාමයක් තිබ්බෙම නැහැ. ඒ වගේම තමයි අනුරාධපුර හා පොළොන්නරු යුගවලදී ඉතිරි වී තිබෙන තරම් ගොඩනැගිලි මූර්ති හෝ චිත්‍රමය අඳුරු යුගයෙන් අපට ඉතිරි වී නොමැත. එතකොට මේ තිබ්බ කාලෙත් එක්ක විනාශ කරා. එතකොට ඒවත් එක්ක මේ කාලෙදී අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතිරි වෙලා නැහැ. යාපහුව ගඩලාදෙණිය හා ලංකාතිලකය වැනි ස්ථානවල ආරක්ෂා සහිතව අපට ඉතිරි වී තිබුණු ගොඩනැගිලි කිහිපයක් ගැන අපි ගෘහ නිර්මාණ ශිල්පය යටතේ කතා කරමු. ඒ කියන්නේ අපි ඒ ගෘහ නිර්මාණ ශිල්පය ගැන කතා කරනකොට අපි ඉතිරි වෙලා තිබ්බ දේවල් කතා කරා. ඒ වුණාට පොළොන්නරු යුගයෙන් පසුව ශතවර්ෂ 5ක් පමණ යනතුරු ඒ කියන්නේ 18 වන සියවසේදී මහනුවර චිත්‍ර යුගය ආරම්භ වෙන තුරුම මේ රටේ බිතුසිතුවම් කලාව හඳුනා ගැනීමට තරම් නිශ්චිත උදාහරණ මේ තාක් හොයාගෙන නැහැ. එතකොට මේන් අදහස් කරනුයේ මේ අඳුරු යුගය තුලදී මෙරට බිතුසිතුවම් කලාව ක්‍රියාත්මක නොවුණු බව නොවේ. ඒ වුණාට මෙහෙම හොයාගන්න නැති වුණාට මේ බිතුසිතුවම් කලාව ක්‍රියාත්මක උනේ නැහැ කියලා නෙමෙයි කියන්නේ. ඇත්ත වශයෙන්ම ගඩලාදෙණිය ලංකාතිලකය දඹුල්ල රිදී විහාරය කෝට්ටේ කැලණිය හා තොටගමුව වැනි ස්ථානයන්හි විහාර ආරාමවල එම ගොඩනැගිලි ආරම්භ වූ කාලවලට අයත් චිත්‍ර තිබෙන්නට ඇත. මොකක්ද කියන්නේ? මේ දඹුල්ල ගඩලාදෙණිය ලංකාතිලකය රිදී විහාරය කෝට්ටේ කැලණිය තොටගමුව වගේ ස්ථානවල මේ ආරාම ගොඩනැගිලි ආරම්භ වුණු කාලවලට අයත් චිත්‍ර තිබුණා. නමුත් ඒ සියල්ල 18 වන ශතවර්ෂයේ සිදු වූ කලා පුනර්ජීවනයේදී කරන ලද ප්‍රතිසංස්කරණ වලින් යටපත් වී ඇති බව පෙනේ. එබැවින් ඉහත සඳහන් විහාරයන්හි දැනට දක්නට ලැබෙන්නේ 18 වන සියවස තුලදී හෝ ඉන්පසුව අඳින ලද බිතුසිතුවම්ය. ඒ කියන්නේ මොකක්ද? මේ ඒ කියන කැලණි විහාරය කෝට්ටේ රිදී විහාරය දඹුල්ල ලංකාතිලක ගඩලාදෙණිය කියන විහාරවල තියෙන දක්නට තියෙන දැන් 18 වෙනි සියවසේදී හරි ඊට පස්සේ හරි අඳින ලද සිතුවම්. දෙගල්දොරුව විහාරයේ බිතුසිතුවම්. මහනුවර සිට ලේවැල්ල බලා යන බස් රථයෙන් සැතපුම් 2ක් පමණ ගිය විට මහවැලි ගඟ බඩ පිහිටි ලේවැල්ල තොටුපළ හමුවේ.
එල්ලෙන පාලමෙන් ගඟ තරණය කොට සැතැක්මක් පමණ ඉදිරියට ගිය විට අමුණුගම පිහිටි දෙගල්දොරුව ලෙන් විහාරය හමු වේ. කීර්තිශ්‍රී රාජසිංහ රජු විසින් කරවන ලද මෙම විහාරය මොරතොට ධම්මස්කන්ධ නායක හිමියන් සහිත ගෝල පරම්පරාවට පවරා දුන් වග විහාර සන්නස්වල සඳහන්ව ඇත්තේය. මෙහි චිත්‍ර ශිල්පියා දෙවරගම්පොළ සිල්වත් තැන නැමැති භික්ෂුවකි. මොකක්ද කියන්නේ? ඒ යන පාර නගිනයි. එතකොට මේ විහාරය මොරතොට ධම්මස්කන්ධ නායක හිමියන් සහිත ගෝල පරම්පරාවට පවරලා දුන්නා කියලා විහාර සන්නස්වල සඳහන් වෙනවා. එතකොට මේ චිත්‍ර ශිල්පියා වෙන්නේ දෙවරගම්පොළ සිල්වත්තන නැමැති භික්ෂුවක්. මෙම ලෙනෙහි බඳනා ලද ශල්‍යමය බිත්තියකින් විහාර ගෘහය වෙන් කර ඇත. එතකොට මේ ලෙනේ බැඳලා තියෙන ශෛලමය බිත්තියකින් මේ විහාර ගෘහය වෙන් කරලා තියෙනවා. විහාර ගෘහයට ඉදිරියෙන් පරාදය පිහිටියේය. අෂ්ටාශ්‍ර ගල් කුළුණු 12ක් මත බරාදේ පියස්ස හොඳයි. ඒ ආකාරයේ 8කට කුළුණේ මුළු 8ක් තියෙනවා. ඒ වගේ කණු 12ක තමයි මේ බරාදේ පියස්ස හඳලා තියෙන්නේ. මෙහි සීලිම ලෑලි වලින් සාදන ලද්දකි. සීලිම මත අලවන ලද රෙද්දක පලාපෙති ජ්‍යාමිතික හැඩතල ආදියෙන් යුක්ත වියත් මෝස්තර යොදා ඇත්තේය. එතකොට මොකක්ද මේ සීලිමේ රෙද්දක අලවලා තියෙන පලාපෙති මොනවද ජ්‍යාමිතික හැඩතල ආදියෙන් යුක්ත වියන් මෝස්තර යොදා ඇත්තේය. ශාලාවට මුහුණ පා ඇති විහාරයේ ඉදිරි බිත්තිය සම්පූර්ණයෙන්ම වාගේ ජාතක කතා සිතුවම් වලට වෙන් වී ඇත්තේ. එතකොට ශාලාවට මුහුණ පා තියෙන විහාරයේ ඉදිරි බිත්තිය මොකක්ද සම්පූර්ණයෙන්ම ජාතක කතා සිතුවම් වලට වෙන් වෙලා තියෙනවා. ජාතක කතා නිරූපණය කර ඇත්තේ බිත්තියේ තීරු වශයෙන් හෙවත් සිතියම් පටි වශයෙනි. සිත්තරා අඛණ්ඩ කථන ක්‍රමයක් හෙවත් කථානායකයා කීපවරක් පුන පුනා පෙනෙන පරිද්දෙන් එකම කතාවේ සිද්ධි කීපයක් එකට දැක්වීමේ ක්‍රමය අනුගමනය කර ඇත්තේය. එතකොට මොකක්ද කියන්නේ? අඛණ්ඩ කථන ක්‍රමය තමයි භාවිතා කරලා තියෙන්නේ. ශ්‍රේෂ්ඨකයාට කතාන්තරය නැරඹීම සඳහා මුලින් ආරම්භ කොට අනුපිළිවෙලින් එක් එක් සිද්ධිය පසු කරමින් ඉදිරියට යන්නට සිදුවෙයි. නූතන චිත්‍රපටයක් නැරඹීමේදී නම් ප්‍රේක්ෂකයා නිශ්චලව වාඩි වී සිටියදී ඔහු ඉදිරියෙන් චිත්‍රපටය ගමන් කරයි. මෙහිදී සිදුවන්නේ චිත්‍රපටය නිශ්චලව තිබෙද්දී ප්‍රේක්ෂකයා ගමන් කිරීමයි. හොඳට බලන්න අර මේ පැරණි පන්සල්වලත් විහාරගේ බුදුබැඳුරේ තියෙනවා චිත්‍ර. එය අපි එක පෙළට බලාගෙන යන්න ඕනේ. ඒ වගේ තමයි මෙතන තියෙන්නේ. එක් එක් චිත්‍රයේ යටින් සිද්ධියේ මාතෘකාවද ලියා ඇත්තේ. මොකක්ද කියන්නේ? චිත්‍රයට අදාළව මාතෘකාවේ සිද්ධියට අදාළ මාතෘකාව ලියලා තියෙනවා. මෙහි නිරූපණය කර ඇති ජාතක කිහිපයක් නම් සීලව ජාතකය, වෙස්සන්තර ජාතකය, සුද්ධසෝම ජාතකය හා සත්තුපත්ත ජාතකයයි. එතකොට ඒ ජාතක කතා නිරූපණය කරලා තියෙනවා. මෙහි මේ ලෙනේ නිරූපණය කරලා තියෙන ජාතක කතා තමයි සීලව ජාතකය, වෙස්සන්තර ජාතකය, සුත්තසෝම ජාතකය, සත්තුපත්ත ජාතකය. වැඩිදුර අවබෝධය සඳහා වෙස්සන්තර ජාතකයේ අවස්ථා එහි නම් කර ඇති අයුරින්ම පහත දක්වනු ලැබේ. බලමු අපි. සිව් රට සඳ මහ රජාණෝ රජ කරවන වග. බිහි වූ කෙනෙහි මව්දේවියන්ගෙන් දාන වස්තු ඉල්ලූ වග. රාජාභිෂේක කළ වග. ඇලි ඇතා දන් දුන් වග. ඒ වගේ ආකාරයෙන් දක්වලා තියෙනවා චිත්‍ර වල මාතෘකා. චිත්‍රත් එක්ක පහලින්. මේ තියෙන්නේ දෙගොල්දොරුව චිත්‍රය. බුදුගෙයි ඇතුළත ගල් පියස්ස බදාමෙන් වසා සිතුවම් ඇඳීමට යොදාගෙන ඇත. මෙහි සිතුවම් අතර ප්‍රධාන වශයෙන් නැත්තේ බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්ය.
පියස්ස මධ්‍යයෙහි ඇඳ ඇත්තේ බුද්ධත්වය ලබා බෝමැඩ අරා වැඩ සිටි බුදුරදුන් වෙත වසවත් මරු යුද්ධයට පිවිසි හැටිය. එවේලෙහි මිහිකත දෙස් තිබූ සැටිද දැක්වෙන මේ චිත්‍ර සිත් ගන්නා සුළුය. ඇතුළු බිත්තිවල චිත්‍ර අතර බුදුන් වහන්සේට කරන පූජා සතිය ගත කළ අයුරු හා මරගන රැගුම් ආදියද දැක්කේ. එතකොට මේ බුදුගෙයි ඇතුළත ගල් පියස්ස හදලා තියෙන බදාමෙන් වසලා තමයි මේ සිතුවම් ඇඳීමට යොදාගෙන තියෙන්නේ. එතකොට මෙහි ප්‍රධාන වශයෙන් දැක්වෙන්නේ බුද්ධ චරිතයේ වැදගත් සිදුවීම්. පියස්සේ මැද ඇඳලා තියෙනවා මොකක්ද? බුද්ධත්වය ලබලා බෝමැඩ වැඩ සිටින බුදුරදුන් වෙත වසවත් මරු යුද්ධයට පිවිසෙන හැටි. ඒ වගේම මිහිකත දෙස් තිබූ සැටි දැක්වෙන චිත්‍ර. ඒ වගේම මොකක්ද? බුදුන් වහන්සේට කරන පූජා සතිය ගත කළ අයුරු සහ මරගන රැගුම් තමයි මේ බුදුගේ ඇතුළත පියස්සේ දක්නට ලැබෙන්නේ. ඊළඟට දරුවනේ අපිට කතා කරන්න තියෙනවා චිත්‍ර සම්ප්‍රදාය. ඉහත විස්තර කරන ලද දෙගොල්දොර විහාරයේ චිත්‍රත් සමකාලීනව 18 වන සියවසේ අඳින ලද වෙනත් විහාරාරාමවල දක්නට ලැබෙන චිත්‍රත් සම්ප්‍රදාය අතින් පොළොන්නරුවේ චිත්‍රවලට බෙහෙවින් වෙනස් වේ. මොකක්ද කියන්නේ මේ දෙගොල්දොර විහාරයේ චිත්‍රත් සමකාලීනව 18 වන සියවසේ අඳින ලද වෙනත් විහාරවල දක්නට ලැබෙන චිත්‍රත් ඒ සම්ප්‍රදාය මොකක්ද? පොළොන්නරු චිත්‍රවලට වඩා ගොඩක් වෙනස් වෙනවා. දෙගොල්දොර චිත්‍ර ශිල්පියා මිනිස් රූපවල මුහුණු වලින් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට හෝ අත්වල මුද්‍රාවෙන් අදහස් ප්‍රකාශ කිරීමට හෝ තැත් කළ බවක් නොපෙනේ. මොකක්ද? දෙගොල්දොරුවේ චිත්‍ර ශිල්පියා මිනිස් රූපවල මුහුණින් සිතුම් පැතුම් ප්‍රකාශ කිරීමට හරි හස්ත මුද්‍රාවන්ගෙන් අදහස් ප්‍රකාශ කිරීමට හරි තැත් කළ බවක් පේන්නේ නැහැ. එසේම සිත්කලු ගැහැණු පිරිමි රූප ඇඳීමෙන් රසිකයන් ආකර්ෂණය කර ගැනීමට හෝ ඔහු වෑයමක් කළ බවක් නොපෙනේ. ඒ කියන්නේ කාන්තා රූප හරි මිනිස් රූප හරි ඇඳලා රසිකයන්ගේ ආකර්ෂණය යොදා ගැනීමට කටයුතු කරේ නැහැ. එතකොට ඔහුගේ රූපවල ශරීරය හා අංගෝපාංගයන්ගේ වටකුරු බව හෝ එළිය අඳුර දැක්වීම හෝ පර්යාලෝකය ළඟ හා ඈත වස්තු පෙනෙන ආකාරය දැක්වීමක් හෝ නොකරේ. ඒ කියන්නේ ළඟ හරි ඈත හරි තියෙන වස්තු පෙනෙන ආකාරයක් හරි එතකොට ඒ රූපවල අංගපාංගයන්ගේ වටකුරු බව හරි එළිය අඳුර දැක්වීම ඒව ගැන දක්වලා නැහැ. එතකොට ඔහුගේ මේ සිතුවම් බුද්ධිගෝචර නොවේ. එහෙත් ඒවා අක්ෂිගෝචර වේ. ඒ කියන්නේ බුද්ධියට නැතු වෙන්නේ නැහැ. උනාට ඇසට ගෝචර වෙනවා. වෙනත් විදියකින් කියතොත් ඒවා ඇස පිනවයි. අපිට ඇසට ඇසේ ගැටිලා එයාගේ ඇස පිනවනවා. මිනිස් රූප, සත්ත්ව රූප හා ගහකොළ ආදිය කැමරාවක් කරන්නක් මෙන් ඇති සැටියෙන් ඇඳ දැක්වීම ඔහුගේ අදහස නොවිය. ඔහු විසින් අඳින ලද සතුන් හෝ මිනිසුන් සැබෑ සතුන්ට හෝ මිනිසුන්ට සමාන නොවේ. මොකක්ද කියන්නේ? ඔහු අදපු චිත්‍ර මොකක්ද? මේ සැබෑ සතුන්ට හරි මිනිසුන්ට හරි සමාන වෙන්නේ නැහැ. සමහර විට අංගපසක ශරීරයට ප්‍රමාණිකූල නොවේ. ඔහු මුහුණ ඉදිරියට පෙනෙන ලෙස ඇඳත් පා අඳින්නේ පැත්තට පෙනෙන ලෙසය. පැත්තට පෙනෙන මුහුණේ ඇස් අඳින්නේ ඉදිරියට පෙනෙන පරිද්දෙනි. අංගපසක වල රැලි හෝ වටකුරු බවක් නොපෙනේ. ඔහුගේ රූප තාත්වික බැවින් තොරය. ඒ කියන්නේ එයා අඳින රූප තාත්වික භාවයක් නැහැ. ඔහු ඇඳි ගසකොළ පවා තාත්වික රූප නොව නිපදවාගත් රටාය. ඔහු බෝගස හා එහි අතුපතර අඳින්නේ ගලා යන රේඛාවලිනි. එක් කොළය වෙන්වෙන්ව වශයෙන්ම අඳී. සමස්තයක් වශයෙන් ගත් කල ගසේ මුදුන අර්ථකවාකාර රූපයක් ගනී. මේ ගස තාත්වික නොවුවත් ප්‍රේක්ෂකයෝ එය බෝගසක් වශයෙන්ම හඳුනා ගනිති. මේ මෝස්තරාකාර ගස ස්වාභාවික ගසකටත් වඩා නරඹන්නන්ගේ ඇස පිනයි. මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියාගේ මේ චිත්‍ර ඇඳීමේ ක්‍රමය රේඛා ක්‍රමය හා වර්ණ පූර්ණය යන අංග දෙකකින් යුක්ත වේ.
මොකක්ද මේ චිත්‍ර ඇඳීමේ ක්‍රමය රේඛා කර්මය සහ වර්ණ පූර්ණය කියන අංග දෙකකින් සමන්විතයි. ඔහු පළමුවෙන් රූපවල බාහිර රේඛා ඇඳ ඉක්බිති රූප වර්ණයෙන් පුරවයි. මොකක්ද එයා කරන්නේ? පළමුවෙන්ම බාහිර රූප රේඛාවලින් ඇඳලා ඊට පස්සේ තමයි වර්ණ ගන්වන්නේ. ඔහු ප්‍රධාන වශයෙන් යොදා ගන්නා මූලික වර්ණ. අන්න දැන් එයා යොදා ගන්න වර්ණ. බලන්න මේ වෙනස් වීම වෙලා තියෙන හැටි. රතු, සුදු, කහ, කළු. අඩු වශයෙන් නිල් සහ කොළ පාට යොදා ගනු ලැබේ. මේ චිත්‍රවල ඇස පිනවීමේ ගතිය ප්‍රධාන වශයෙන් රඳා පවතින්නේ රේඛා රටාවේ ශක්තිය මතයි. වර්ණාලේප කිරීමේදී සාම්ප්‍රදායානුකූල ක්‍රමයක් ඇත. චිත්‍ර පසුබිම් රතු පැහැයක් ගනී. රතු පසුබිමේ චිත්‍ර ඉස්මතු වී පෙනේ. මොකක්ද මෙයාගේ චිත්‍ර පසුබිමට යොදාගන්නේ රතු පාට. ඒ රතු පසුබිමේ මොකක්ද චිත්‍ර ඉස්මතු වෙලා පේනවා. අර ආරාමවල අපි කතා කරේ මුලින් ආරාමවල රතු සහ දුඹුරු පාට ගත්ත කියලා නේද කතා කරේ. අන්න ඒ වර්ණ රටාව සංයෝගයක් මෙයා යොදාගෙන තියෙනවා. එතකොට මොකක්ද දැන් මේ රතු පසුබිමේ තමයි රූප ඇන්දේ. එතකොට බුදුරුව හෝ මිනිස් රූප කහ හෝ සුදු පාටින් වර්ණ කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය. මොකක්ද බුදුරුව හරි මිනිස් රූප කහ හරි සුදු පාටින් තමයි වර්ණ ගන්නන්නේ. ඒ කියන්නේ සම්ප්‍රදාය. සාමාන්‍ය සම්ප්‍රදාය. විශාල රතු පසුබිමක් ඇති වුවහොත් ඉඳහිට කඩුපුල් නෙළුම් ආදී මල් පසුබිමේ සිතුවම් කිරීමෙන් රතු පසුබිමෙන් ඇසට ඇතිවන වේදනාව නැති කරනු ලැබේ. අන්න බලන්න දැන් රතු පැහැ වැඩි වුණොත් මොකක්ද කරන්නේ? කඩුපුල් හරි නෙළුම් මල් වගේ මල් වලින් පසුබිම සිතුවම් කරනවා. ඇයි අර ඒ බලන ප්‍රේක්ෂකයාගේ ඇස් වලට තියෙන අපහසුතාවය මගහරවන්න. ඒ වගේම තමයි සියුම් මැස්කන් හා ඇඳුම් රැලි ආදිය පෙන්වන්නේ රේඛා උපයෝගී කරගෙන. මොකක්ද මේ සියුම් ඇස් කන් වගේ දේවල් ඇඳුම් වල රැලි ආදිය පෙන්වන්නේ රේඛා උපයෝගී කරගෙන. මෙම චිත්‍රවල රේඛාවට හා වර්ණවලට ලැබී ඇත්තේ සමතැනිය. මහනුවර හෝ උඩරට සිතුවම් ක්‍රමය නමින් හැඳින්වෙන මෙම සිතුවම් කලාවේ ලක්ෂණ පැරණි මිශ්‍රය හා ග්‍රීසිය වැනි රටවල පැවති සිතුවම් කලාවේද දක්නට ලැබේ. ඔයාලා ඔය ට්‍රිප් යනකොට එහෙම මෙන්න මේ වගේ විහාරවලට ගිහින් අධ්‍යයනයක් කරා නම් අමුතුවෙන් පාඩම් කරන්න දෙයක්වත් නැහැ. ඔයාලට මම දැන් මේ කියනකොට ඒ තියෙන විහාරවල ඒ චිත්‍ර කටියට නැවිලා පේනවා. පුළුවන් නම් මම ඔයාලට කියනවා පොඩ්ඩක් ගිහිල්ලා බලන්න වෙලාවල් තියෙන වෙලාවට මේ චාරිකා යනවනේ වන්දනා ගමන් එහෙම යනවනේ ඒ වෙලාවට මෙන්න මේ වගේ පන්සල් කීපයක් තෝරාගෙන අධ්‍යයනය කරන්න පුළුවන් නම් මේ ගොඩක් වටිනවා. මහනුවර කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ ලක්දිව ප්‍රචලිත වූ මෙම චිත්‍ර ක්‍රමය දකුණු ඉන්දියාවෙන් පැමිණි එකැයි සමහරු සිතති. නායක්කර් වංශිකයෝ රජපෞල් නෑයන් වශයෙන් මෙහි පැමිණ සිටියහ. එසේම මහනුවර චිත්‍ර මෝස්තර අතර දක්නට ලැබෙන වක දෙක තිරිගතලේ සැරපෙන්දියා පංචනාරීකටය උසකක්ජරය අෂ්ටනාරී රථය චතුර්නාරී පල්ලක්කිය වැනි මෝස්තර දකුණු ඉන්දියානු සැරසිරි මෝස්තර අතර දක්නට ලැබේ යයි කියනු ලැබේ. එහෙත් බෞද්ධ බිතු සිතුවම් ක්‍රමයක් දකුණු ඉන්දියාවේ පැවතිය නොහැකි බැවින් ඉහත සඳහන් මතය සමහරු නොපිළිගනිති. ඒ කියන්නේ මේ අර නම් කරලා තිබ්බත් ඒවා තියනවායි කියලා මේ බෞද්ධ බිතු සිතුවම් ක්‍රමයක් දකුණු ඉන්දියාවේ පැවතිය නොහැකි හින්දා මොකක්ද ඒවා පිළිගන්නේ නැහැ සමහරු. මහනුවර යුගයේ ලක්දිව සමග පැවති සියුම් සම්බන්ධතා නිසා මේ චිත්‍ර ක්‍රමය සියමෙන් මෙරට එන්නට ඇතැයි තවත් සමහරු සිතති. කීර්තිශ්‍රී රාජසිංහ රජ සමයේ උපාලි හිමියන් සමග ලංකාවට උපසම්පදාව පැමිණියේය. මහනුවර යුගයේ බුදු පිළිමවල සිරස්පත හා කේතු මාලාව පැමිණියේත් සියමෙන් යයි කියනු ලැබේ. එසේම මේ කල පිළිම්වල අංග ලක්ෂණ හා සිවුරු දඩන ක්‍රමයේද සියමේ පිළිම්වලට නෑකම් කියයි. මොකක්ද කියන්නේ මේ සියමෙන් කියලාත් කියනවා. එතකොට
බලන්න දැන් ඔය ලෝක බෞද්ධ සාහිත්‍යය ගැන කතා කරනකොට එන කරුණු. මේවා එක අපි තනියෙන් පොතකට කතා කරාට මේ එක කොටසක් තව පොතකට සම්බන්ධයි. හොඳද? එතකොට මොකක්ද දැන් සියම් දූත පිරිස ආපසු එද්දී බුදු පිළිමයක් මෙහි වැඩමවනු ලැබූ බවද කියනු ලැබේ. මොකක්ද සියම් දූත පිරිස ආපසු එනකොට බුදු පිළිමයකුත් මේ වැඩමවුවා. එතකොට සීමේ අයෝධ්‍ය නගරයේ රාජපුරන් විහාරයේ චිත්‍ර මහනුවර චිත්‍රවලට බෙහෙවින් සමාන බවද කියනු ලැබේ. මහනුවර යුගයේ තෙක් ලංකාවේ බිතුසිතුවම් අතර දක්නට නොලැබුණු සුප්සිවිවරණය අටවිසි බුදුන් සත්සතිය මාර යුද්ධය වැනි දර්ශන සියම් බිතුසිතුවම් අතර දක්නට ලැබෙන බවද කියනු ලැබේ. වැලිවිට සන්නංකර හිමියන් හා කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ සහයෝගයෙන් මහනුවර යුගයේදී ව්‍යාප්ත වූ බෞද්ධ සංස්කෘතියේ සියම් ලක්ෂණ බෙහෙවින් දක්නට ලැබෙන බැවින් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායද සියමේ ආభాෂය ලැබුවක් ලෙස පිළිගත හැකියි. බලන්න එතකොට මහනුවර යුගයට ආభాෂය වෙලා තියෙනවා කියන්නේ සියමේ ආభాෂය. එතකොට මේ මහනුවර යුගයේ චිත්‍ර කලාව ගැන කතා කරනකොට උත්සවම් ගැන කතා කරනකොට මූලිකව පාදක කරගෙන තියෙන්නේ සියම් ආభాෂය. ඒ ටික පැහැදිලිව ලියන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට සැරසිලි කලාව තිබ්බ කොහොමද? ඒ ටික මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඒ වගේම මහනුවර යුගයේ වෙනත් පිටුසිතුවම්. අන්න දැන් අපි කතා කරන්න යන්නේ අපි කතා කරා ඉස්සෙල්ලා මහනුවර යුගයේ පිටුසිතුවම්. දැන් වෙනත් පිටුසිතුවම් වර්ග. දඹුලු විහාරයට දීර්ඝ ඉතිහාසයක් ඇතත් එහි මෙකල දක්නට ලැබෙන සිතුවම් මහනුවර කීර්තිශ්‍රී රාජසිංහ සමයට අයත් වේ. දඹුලු විහාරය මේ කාලයේදී ප්‍රතිසංස්කරණයට භාජනය වූ අතර එහි එක් විහාර මන්දිරයක කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ පිළිරුවක්ද වෙයි. මොකක්ද දඹුලු විහාරයට දීර්ඝ ඉතිහාසයක් තිබ්බත් ඒ කාලයේ දක්නට ලැබුණු සිතුවම් මහනුවර කීර්තිශ්‍රී රාජසිංහ සමයට තමයි අයිති වෙන්නේ. දඹුලු විහාරය මේ කාලයේදී ප්‍රතිසංස්කරණයට භාජනය වූ අතර මොකක්ද මේ දඹුලු විහාරයේ ප්‍රතිසංස්කරණයට ලක් වෙනවා එක් විහාර මන්දිරයක කීර්තිශ්‍රී රාජසිංහ රජුගේ පිළිරුවකුත් තියෙනවා. දඹුලු විහාරයේ පිළිම ගෙවල් බවට හරවන ලද විශාල ලෙන් පහක් ඇත්තේය. මොකක්ද කියන්නේ? මේ දඹුලු විහාරයේ පිළිම ගෙවල් බවට පත් කරපු ලෙන් පහකුත් දක්නට තියෙනවා. මේවා ලක්දිව දක්නට ලැබෙන ඉතා විශාලම ලෙන් වන අතර ඒ හැම ලෙනක්ම කලාගාරයක් බවට පත්ව ඇත. ලෙන් තුල ගල් ගඩොල් හා ලී වලින් සාදන ලද විවිධ ප්‍රමාණයේ බුදු පිළිම 100කටත් වැඩි ප්‍රමාණයක් වේ. ලෙන් වල බිත්ති හා පියසි බදා මාලේප කොට චිත්‍ර ඇඳීමට සකස් කරගෙන ඇත. ලෙන් පියසි වල විශාලත්වය මහා පරිමාණයේ විශාල චිත්‍ර ඇඳීමට සිත්තරාට ඉඩ සපයා ඇත. එක් ලෙන් පියස්සක සීලිමේ ඇඳ ඇති මාර පරාජය දැක්වෙන සිතුවම් මෙබඳු විශාල සිතුවමකි. අන්න විශාල සිතුවම් වල තියෙන එකට උදාහරණයක් තමයි මාර පරාජය දැක්වෙන සිතුවම්. මෙබඳු විශාල සිතුවමකි බුද්ධ චරිතය, ජාතක කතා, සූවිසි විවරණ හා ඓතිහාසික චිත්‍රවලට මාතෘකා වී ඇත. එතකොට චිත්‍රවලට මාතෘකා වෙලා තියෙන මොනවද? බුද්ධ චරිතය, ජාතක කතා, සූවිසි විවරණ, ඓතිහාසික සිද්ධි. වෙනත් කිසිම බෞද්ධ විහාරයක දක්නට නොලැබෙන තරම් ඉතිහාසගත සිද්ධි මෙම ලෙන්වල චිත්‍රයට නැගී ඇත්තේය. විජයාගමනය, දුටුගැමුණු වෙරාළ යුද්ධය, රුවන්වැලි සෑයේ ධාතු නිධානෝත්සවය ආදී මෙහි චිත්‍රයට නැගී ඇති ඓතිහාසික සිද්ධීන් කිහිපයකි. සිතුවම් ක්‍රමය හා පාවිච්චි කරන ලද වර්ණ ආදිය මුලින් විස්තර කළ ගල්දොරගුවේ චිත්‍ර කර්මය හා වර්ණවල හැමතින්ම සමානය. මෙම යුගයට අයත් චිත්‍ර ඇතුළත් වෙන වෙනත් ස්ථාන කිහිපයක් නම් රිදී විහාරය, මහනුවර ආසන්නයේ මැදවල විහාරය, කැලණියේ පැරණි විහාරය, තොටගමු විහාරය හා මුල්කිරිගල විහාරයයි. මේ හැම විහාරයකම සිතුවම් මාතෘකා වී ඇත්තේ බුදුසිරිත හා ජාතක කතාය.
අධ්‍යාපනය අතින් පිරිහුණු යුගයක අකුරු නොදත් මිනිස්සුන්ට කතාන්තරකගින් ධර්මය හා සදාචාරය උගන්වන්නට මේ සිතුවම් බෙහෙවින් ප්‍රයෝජනවත් වී ඇති බව කිව යුතුය. මුහුදුබඩ ප්‍රදේශවල විහාරවලද මහනුවර චිත්‍ර ක්‍රමයම භාවිත වුවත් චිත්‍රවල ඇඳුම් පැළඳුම් ආදියේ ප්‍රාදේශීය වෙනස්කම් දක්නට හැකි වන්නේ. ඒ කියන්නේ මේ මහනුවරගේ චිත්‍ර ක්‍රමය භාවිත වුණාට ඒ ඇඳුම් පැළඳුම් ආදිය මොකක්ද ප්‍රාදේශීය වෙනස්කම් වලට ඒ ප්‍රාදේශීය මට්ටම තමයි වෙනස් වෙන්නේ. මේ තියෙන්නේ දඹුලු විහාරයේ සීලිමේ තියෙන මාර යුද්ධය දක්වන චිත්‍ර කොටසක්. හරි. අපි අදට මෙතනින් පාඩම නවත්තමු පුතේ. අපි ඊළඟ දවසේ කතා කරමු මේ ඉතුරු කොටස. ඔයාලා මේ කරුණු ටික හොඳින් මතක තියාගන්න. මට මේ දවස්වල මේ Zoom හරහා පන්ති පවත්වන්න පොඩ්ඩක් අපහසුයි. ඒ හින්දා තමයි මම ඔයාලට මේ රෙකෝඩින් දාන්නේ. ඒ ටික පුතේ මේ පොඩ්ඩක් අධ්‍යයනය කරන්න ඔයාලා බලා ගන්න. මේ විභාගෙත් දැන් ළඟයි. හොඳද?